කී කලාවක අගමේසිය රුක්මනී අදගිලේ යමමිහිරේ පෙන්සුවේ රසයි පිරේ මල්පෙනි ලගිරාමි පැණි ගංගා සයුරට මුසුවේ පෙන්සයුරට මුසුවේ අදගිලේ යමමිහිරේ පෙන්සුවේ රසයි පිරේ ශ්‍රී ලංකීය සිනමාවේ පුරෝගාමී නිලිය රුක්මනී දේවී දැයෙන් සමුගන අවුරුදු 43ක් ගත වෙනවා. ඇය 1923 ජනවාරි 15 වෙනි දින නුවරඑළිය රම්බඩදී තමයි උපත ලබන්නේ. කුඩා කාලේ සිටම ඇය දේවස්ථානයේ ගීතිකාවලට සම්බන්ධ වෙලා ඇගේ ගායනය කුසලතාවය පෙන්නුම් කරනවා. 1935 වැල්ලවත්ත ශාන්තක්‍රියා පාසලේ නාට්‍යයක රඟපාන්න හම්බ වෙනවා. ද ෂූමේකර් වයිප් කියලා ඒ නාට්‍යයේ නම. ඒක ඉංග්‍රීසි නාට්‍යයක්. ඒකේ බිරිඳ හැටියට තමයි මේ රාසම්මා ඩැනියල්ට රඟපාන්න හම්බ වෙන්නේ. ඇය මේක ඉතාම දක්ෂ ලෙස රඟ දක්වනවා අවුරුදු 13 වයසේදී. එතකොට මේක බලන්න එනවා සිංහල සභාවේ. එතකොට කොළඹ සිංහල සභාව කියලා තිබ්බා නාට්‍යම් කරන සභාවක්. ඒකේ ඒක විද්වතෙක් කෙනා මේ නාට්‍ය නරඹන්න වෝල්ටර් අබේසිංහ කියලා. එයා මේ නාට්‍ය දැකලා මේ රාසම්මා ඩැනියල්ගේ දක්ෂතාවය හඳුනා ගන්නවා. හඳුනගෙන මේ රාසම්මා ඩැනියල්ගේ දෙමව්පියන්ට කියලා මෙයා මේ ළමයා සිංහල නාට්‍ය සභාවට හඳුන්වලා දෙනවා. එදා මේ සිංහල නාට්‍ය සභාව ජෝතිසිල්ලා මිය ගියාට පසුව ඒ නාට්‍ය ඒ සිංහල සභාවෙන් තමයි එක එක ශාලාවල රඟ දැක්වුවේ. සමාජයට සෙතයි සුවයි බෙදා මගේ දිවිය සේවයටම පුදා සමාජයට සෙතයි සුවයි බෙදා මගේ දිවිය සේවයටම පුදා නිසරු සංසාරේ අසරණය සැනසීමයි ඇතිසාරේ සනසවා සියල්ලන් කරුණාගුණේ බබා ලැබගනී කටුදේ මිනිකිරුළු මට නෙපා. මේකට සම්බන්ධ කරාම ඒ සිංහල සභාවේ විද්වතුන් මෙයාගේ රාසම්මා ඩැනියල් කියන නම වෙනස් කළා. මෙයාට රුක්මනී දේවී කියලා නම තියෙනවා. හැබැයි මේ නාට්‍යයේ රාමායන නාට්‍යයේ සීතාගේ චරිතය තමයි මේ දැන් රුක්මනී දේවිට රඟපාන්න හම්බ වෙන්නේ. ඒකේ ගීතත් ගායනා කරලා තියෙනවා. ඊට පසුව මෙයා මෙතෙන්ට සම්බන්ධ වෙලා මේ නාට්‍ය රඟ දක්වනකොට මෙතෙන්ට එනවා WP රූපසිංහ කියලා. එදා සංගීත ශාස්ත්‍රයේ ඉඳපු විද්වතෙක්, සංගීත මාස්ටර් කෙනෙක්. එයා ග්‍රැමෆෝන් තැටි වලට කාගිල් සමාගමත් එක්ක සම්බන්ධ වෙලා තැටි වලට ගීත ගායනා කරපු කෙනෙක්. එයා මෙයාගේ හඬ හඳුනගෙන කාගිල් සමාගමට මේ රුක්මනී දේවී හඳුන්වලා දෙනවා මෙයාට හොඳට ගායනා කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ කාගිල් සමාගමත් එක්ක මෙයා සිරිබුද්ධ ගයා කියන විහාරය කියන ගීතය මුලින්ම තැටිගත කරනවා. ඒක රූපසිංහ මාස්ටර් එක්ක තමයි තැටිගත කරන්නේ. මේ තැටිය ලංකාවේ එතකොට ග්‍රැමෆෝන් තමයි හුඟක් පාවිච්චි කරේ, භාවිතා කරේ. ඉතාම ජනප්‍රිය වෙලා විශාල වශයෙන් මේ තැටිය අලව්ව වෙනවා. මේකදී රුක්මනී දේවී මුලින්ම ජනප්‍රිය වෙන්නේ ගායිකාවක් හැටියට. ඊට පස්සේ රාගිස් සමාගමේ මේ තැටියේ අලවිය ඉඳලා ආර්ථික තේ වැඩි වෙනකොට රාගිස් සමාගම මේකට තැටි 10ක ගීත ගායනා කරන්න අවස්ථාව ලබා දෙනවා. එතකොට රුක්මනී දේවී මේ ගායන ශිල්පිනියක් හැටියට ලංකාවේ ජනප්‍රිය වෙනවා තව තවත්.
මොකද කියන්නේ වෙන කෙනෙකුන්ගේ තුරුලේ ඉන්නට කියලා අමතක කෙරුවද ඔබ මාරම් කඳ නැතම වරදක් කරලා BW ජයමාන්න තරුණ වයසේදී යා නාට්‍යයක් කරන්න සැලසුම් කළා මේ කොළඹට ඇවිත් මේ සිංහල නාට්‍ය සභාවත් එක්ක සම්බන්ධ වෙනවා ඊට පස්සේ මේ රුක්මනී දේවී හඳුනා ගන්නවා කොහොමත් රුක්මනී දේවී සිරිබුද්ධගයා විහාරයේ ගීතය කියනකොට 1939 එයාට අවුරුදු 16ක විතර කාලෙදි තමයි ඒ ගීතය කියන්නේ BW ජයමාන්න මෙයා හඳුනගෙන මෙයා මුලින්ම නිෂ්පාදනය කරන නාට්‍යයට මෙයාට අවස්ථාවක් දෙනවා ගීත කියන්න. මොකද ඒ කාලේ තිබුණ ඒ වකවානුවේ සාමාන්‍ය නිලියන් නාට්‍ය වලට සම්බන්ධ කරගන්න නැහැ රංගපාන්න. පිරිමි කට්ටිය තමයි හුඟක් ඒ ගැහැණු චරිතත් කරේ. එතකොට BW ජයමාන්න මේ රුක්මනී දේවී මේකේ ගීත ගායනා කරන්න ගන්නවා. හැබැයි මේ නාට්‍යයේ ගීත ගායනා කරන්න ගන්නේ අවතාරය කියන නාට්‍යයට මේකේ දර්ශනයක් අවසන් වෙලා ඊළඟ දර්ශනයට මාරු වෙනකොට පොඩි කාල සීමාවක් තියෙනවා ඒ අතරතුරට ඒ නිහඬතාවට ඒක පාළුව නැති කරන්න ඒ අතරට කියන ගීතවලට තමයි රුක්මනී දේවී සම්බන්ධ කරගන්නේ මේකේ රුක්මනී දේවී ඒකට ඒ අතර සම්බන්ධ කරනවට තමයි අර පාළුව මැකෙන්න තමයි ගීත කියන්න ගත්තේ හැබැයි මේ නාට්‍යයේ ගැහැණු චරිතයේ දාරකපාලා තියෙන්නේ එඩි ජයමාන්න. කොහොම නමුත් එඩි ජයමාන්නයි රුක්මනී දේවී හමු වෙලා තියෙන්නේ ඒ නාට්‍ය කලාවෙන් නෙමෙයි ඊට ඉස්සෙල්ලා ඒගොල්ලෝ මිගම් මුහුදුවැරළි හම්බුණා කියලා තමයි රුක්මනී දේවීත් එඩි ජයමාන්න ඔය එක ප්‍රවෘත්ති වලට එහෙම පත්තර වලට පුවත්පත් වලට දීලා තියෙන්නේ ඒ වගේ එකක් පසුව තමයි මේගොල්ලෝ නාට්‍යයට මේ රංගපාන්න හම්බෙලා තියෙන්නේ. කොහොම නමුත් BW ජයමාන්න දැන් මේකෙදී රුක්මනී දේවීගේ හඬ ජනප්‍රිය වෙනවා තැටි ගීතත් කියපු හින්දා එඩි ජයමාන්නනුත් මේ නාට්‍යයෙන් හුඟක් සාමාන්‍ය දුරට ජනප්‍රිය වෙනවා. BW ජයමාන්න හුඟක් කල්පනා බුද්ධියක් තියෙන කෙනෙක් මේ නාට්‍ය කලාව සහ ආර්ථිකය සැලසුම් කරන හැටි මේ නාට්‍ය වලින් කලාවෙන් මුදල් හොයන පිළිබඳව මෙයා කරන වැඩේ කඩවණු පොරොන්දුව කියලා නාට්‍යයක් රචනා කළා. ඒකේ ප්‍රධාන චරිතයට රුක්මනී දේවියට රඟපාන්න අවස්ථාව ලබා දෙනවා. ඒකේ ඒ රංජනීගේ චරිතය තමයි ඒකේ රුක්මනී දේවී තමයි ප්‍රධාන චරිතය කරන්නේ. ප්‍රධාන නළුව හැටියට BW ජයමාන්න රඟපානවා. විකට චරිත කරන්නේ එඩි ජයමාන්න. මේ කඩවණු පොරොන්දුව කියන නාට්‍ය ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය වෙනවා. ඒකේ හේතු කිහිපයක්ම තියෙනවා. එකක් තමයි නිලියක් හැටියට රුක්මනී දේවී රඟපෑම. ගායකයාවක් හැටියට ජනප්‍රිය වෙලා ඒවකට හිටිය එක ඒ නිසා අනිත් එක එඩි ජයමාන්නගේ විකට ජවනිකානේ හින්දා මේවා යාපනයේ පවා මේ කඩවණු පොරොන්දුව පෙන්නලා තියෙනවා විශාල වශයෙන් දර්ශන වාර ඒ කියන්නේ කඩවණු පොරොන්දුව චිත්‍රපටි හදන්න ඉස්සෙල්ලා 800කට වඩා ප්‍රමාණයක් පෙන්වුවා කියලා තමයි සඳහන් වෙන්නේ.
ඊට පස්සේ මේ නාට්‍ය හුඟක්ම ජනප්‍රියලා මේ දෙන්නට ආර්ථිකත්නුත් වාසි හුඟක් ලැබෙනවා. එතකොට චිත්‍රපටි තිබුණේ නාට්‍ය විතරයි තිබුණේ. අපි ලංකාවේ අස්සක් මුලක් නෑර අපේ චිත්‍රපටි තුල කඩවුණු පුරුදු විතරක් නෙවෙයි පෙරළේ නිරනම උමුතු විශ්වාසයේ කපටි ආරක්ෂකයා මේ චිත්‍රපටියට ගත්තු හැම නාට්‍යයක්ම හැමතැනම අපි රඟපෑවා. එඩි ජයමාන්න රුක්මනී දේවී මේ නාට්‍යවල රඟපාන අතරේ මේ දෙදෙනා අතරේ ආදර සම්බන්ධයක් ඇති වෙනවා. ඒකට මේ රුක්මනී දේවිලගේ පැත්තෙන් හුඟක් අකමැති වෙනවා. රුක්මනී දේවිට ඒතර වයස අවුරුදු 20ක් විතර වෙනවා බඳිනකොට 1943 පෙබරවාරි 15 රුක්මනී දේවී එඩි ජයමාන්න බඳිනවා විවාහ වෙනවා. එතකොට මේකට රුක්මනී දේවිලගේ පවුලේ සියලු දෙනාම අකමැති වෙලා මේගොල්ලන්ට විරුද්ධව නඩුවකුත් දානවා එඩි ජයමාන්නට විරුද්ධව. මට හිගෝ මාස්ටර් කියලා තියෙනවා ඒ කාලේ රුක්මනී දේවී විවාහ වෙලා හැංගිලා ඉඳලා තියෙනවා මේගොල්ලොන්ගේ දෙමව්පියන්ට පේන්නේ නැති වෙන්න හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්මයාලා ගෙදර තමයි ඒ කාලේ ඉඳලා තින්නේ. මොකද එඩි ජයමාන්නගේ හොඳ මිතුරෙක් කියලා මේ ජේ.ආර්. ජයවර්ධන. කොහොම නමුත් මේ දෙන්න ඊට පස්සේ විවාහ වෙලා මේ දෙන්න තවත් ජනප්‍රියත්වයට වැඩි වෙනවා. මොකද මේ දෙන්නගේ විවාහයත් එක්ක ඊට පස්සේ නායකම් චිත්‍රකලා මුවිටෝන් කියලා සමාගම විසින් සිංහල චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න සැලසුම් කරන්න යනවා. ඒගොල්ලෝ බලනවා ඒ කාලේ මොකද අලුතෙන්ම නළු නිළියෝ අරගෙන චිත්‍රපටියක් කරොත් අසාර්ථක වෙයි කියලා ඒගොල්ලන්ට හිතනවා සිංහල චිත්‍රපටියක් කරන්න ගිහිල්ලා. ඒකින්ද මේගොල්ලෝ තෝරා ගන්නවා මේ මිනිප්‍රා නාට්‍ය කණ්ඩායම BW ජයමාන්නට අයිති ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා මේ නාට්‍ය චිත්‍රපටියකට නගන්න. එස්.එම්. නායකම් දැන් මේ මහත්මයා අපි අතර නැහැ. එයා තමයි ඉස්සෙල්ලාම අපිට මේ chance එකක් දුන්නේ චිත්‍රපටි. එයා ඇවිල්ලා කතා කරා චිත්‍රපටියකට කඩවුණු පොරොන්දු ගමු කියන්නේ. ඒ කඩවුණු පොරොන්දු මේ චිත්‍රපටි නගන්න තමයි අපිව ගෙනිච්චේ මధుරාසියට. මధుරාසියට නෙවෙයි මැජුරගියේ. මధుරාසිතාවේ දෙවෙනි සැරේ. ඒදි තමයි යාගේ චිත්‍රකලා මූවිටෝන් කියලා යාගේ ස්ටුඩියෝ එකක් තිබුණා. ඒකේ තමයි කඩවුණු පොරොන්දුව චිත්‍රපටියට ඉස්සෙල්ලා ගත්තේ. ඊට පස්සේ මේගොල්ලෝ කැමති වෙලා මේ කඩවුණු පොරොන්දුව කියන නාට්‍ය චිත්‍රපටියට නගන්න සැලසුම් කළා. මේගොල්ලෝ ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ තමයි මේ චිත්‍රපටිය සම්පූර්ණ රූපගත කරන්නේ. එතකොට දැන් මේගොල්ලෝ හිතලා තියෙන්නේ මේ නාට්‍ය මෙහෙම දිගටම වගේ රූපගත කරනවා කියලා. මේගොල්ලෝ දන්නේ මේකේ කාර්මික පැත්තේ එහෙම තේරුමක් ඒ කාලේ BW ජයමාන්නට වැඩි තිබිලා නැහැ. මේ බඩමුට්ටු පවා නාට්‍ය ඉන්දියාවට අරන් ගියා කියලා සඳහන් වෙනවා. කෙසේ නමුත් දැන් මේ චිත්‍රපටිය එහෙ රූපගත කිරීම කරනවා. කළා සම්පූර්ණ වැඩ නිම කළා ලංකාවට ඇවිල්ලා 1947 ජනවාරි 21 වෙනිදා කින්ස්ලි සිනමා ශාලාවේ මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරනවා. මගේ දිලිඳුකම ගැන නුඹ ප්‍රීති වෙන්නේ ඒ නිසාද? මහත්තයා ඒ තම්බිගේ කඩේ අලියා සිගරට් නැති ඉඳ ඕම් මං ඇලිපෑන් ගෙනාවා. මේක ලංකාවේ පළවෙනිම චිත්‍රපටිය වගේම මේ නාට්‍ය ඉතාරම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වුණු නාට්‍යයක් හින්දා ඒ ප්‍රේක්ෂක ප්‍රමාණයම තත් වැඩි ප්‍රමාණයක් මේ චිත්‍රපටිය නරඹලා තියෙනවා. ඉතාම සාර්ථක වෙලා තියෙනවා. ඒ කාලේ බලනකොට ලක්ෂ 33කට වඩා වැඩි ආදායමක් පළවෙනිම වටේ මේ කියන්නේ පළවෙනි දර්ශනයෙන්ම පළවෙනිම මේ ප්‍රදර්ශනයෙන්ම ලැබුණා කියලා ඒවයි සඳහන් වෙලා තියෙනවා. කෙසේ නමුත් කොහොමත් නායකම් ඒ සමාගමයි BW ජයමාන්නයි අතර මුදල් ගන්දනු ප්‍රශ්නයක් වෙලා කොහොම හරි මේ දෙගොල්ලෝ වෙන් වෙනවා. නායකම් වෙනම චිත්‍රකලා මුවිටෝන් කියන සමාගමයි මිනිරවා කියන එකයි මේගොල්ලෝ වෙනම දෙපැත්තකට වෙනවා. ඊට පස්සේ BW ජයමාන්න සිලෝන් තියටර් සමාගමත් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලොත් එක්ක චිත්‍රපටි 3ක් නිෂ්පාදනය කරනවා. ඒ තුන කපටි ආරක්ෂක තමයි මුලින්ම
මේ නිෂ්පාදනය කරන්නේ. ඒකෙත් දැන් රුක්මනී දේවිලා ඒ කට්ටියම රඟපානෝ. ඒත් BW ජයමාන්නගේ කලින් වේදිකාගත වෙච්ච නාට්‍යයක්. ඒකත් ජනප්‍රිය වෙනවා. මට කියලා තියෙනවා ඒකේ ලැටිසියා පීරිස් සහ ඔය චිත්‍රපටිය සම්බන්ධ වෙච්ච ශිල්පීන් මට හමු වෙලා තියෙනවා. ඒගොල්ලෝ කියලා තියෙනවා මේ BW ජයමාන්නට මුලින්ම සිලෝන් තියටර් සමාගමෙන් ලක්ෂ 30ක චෙක් පතක් දුන්නා කියලා ඒ චිත්‍රපටි තුන නිෂ්පාදනය කිරීම වෙනුවෙන්. ඒ කියන්නේ තරම් විශාල මුදලක් මේගොල්ලන්ට ඒ කාලෙත් දීලා BW ජයමාන්න මේ චිත්‍රපටි ක්ෂේත්‍රය ගැන විශාල වාණිජ්‍ය පැත්ත ගැන හිතපු කෙනෙක් විදියට පේනවා අධ්‍යයනය කරලා බලද්දී. මොකද BW ජයමාන්න ඒ සිලෝන් තියටර් සමාගමත් එක්ක චිත්‍රපටි තුන කළා. ඒකේ විශාල මේ ආදායමක් ඒ සමාගම් වලට ලැබුණ හින්දා මේගොල්ලොත් එක්ක හුඟක් සුවදශීලීව ඒගොල්ලෝ ඇසුරු කරන් තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ සැලසුම් කරනවා මේගොල්ලොම මිනිත්‍රා නාට්‍ය කණ්ඩායමත් එක්කම චිත්‍රපටියක් කරන්න. ඒකට BW ජයමාන්න ඉතාම බුද්ධිමත්ව හිතලා එයාගේ නාට්‍ය කතාවක් නොගෙන එදා ලංකාවේ ජනප්‍රියම නවකතාවක් තිබ්බු W සිල්ලාගේ කැලෑ හඳ පොත තෝරගන්න චිත්‍රපටියක් කිරීමට. දේසි ඔබ කතා කරන්නේ ආත්ම ත්‍යාගයෙන්මයි. ඔබගේ ත්‍යාගී චිත්තය පෙනෙන මට මගේ මසුරුකම නිසා දැන් මට ලැජ්ජයි. සතර අවුරුදු සමසක් මුළුල්ලේ මා මෙතෙක් වෙහෙසුනේ කෙබඳු මනෝරථයක් උදෙසාද? ඒ මනෝරථය ආත්මලාභයම භූමිය කොට පවතින බව දැන් මට පෙනෙනවා. මේක ඒ වකවානු වෙනකොට 1953 තමයි මේ චිත්‍රපටිය තිරගත වෙන්නේ. මේ කතාව එදා හිටපු තරුණ පිරිස් අතර සහ හැම පිරිසක් හැටිම හැම වයස් සීමාවක වගේ ඊටම ජනප්‍රිය නවකතාවක් වෙලා තියෙනවා. මොකද නොකියපු කෙනෙක් ඒ කාලේ ලංකාව තුල නැති තරම් කියලා මේ සඳහන් වෙනවා. ඒක හින්දාම තමයි මේ BW ජයමාන්න මේ කතාව තෝරගන්නේ චිත්‍රපටියකට. මෙයා කරන වැඩේ මේ නවකතාව චිත්‍රපටියට රූපගත කරනවා. මේකේ ගීත හැම හර්බර්ට් ටැම්සන් රත්න ලියන්නේ. මැවිලා පිනේ විරූපී හදේදා ශනේනි සෝභා ස්වප්නේ කිරූප ඡායා මැවිලා පිනේ විරූපී හදේදා ශනේනි සෝභා ස්වප්නේ කිරූප ඡායා मनरंजनीय रूपे नेत्रेहि दे प्रबोधि बंदियादरे प्रमाणी नो मेरे हृदय मागे. වේදානන්ද කියලා එක්කෙනෙක් තමයි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ. මේකේ වර්ණ දර්ශන දෙකක් ඇතුළත් කරලා තියෙනවා. ලංකාවේ ප්‍රථම වතාවට චිත්‍රපටියක වර්ණ දර්ශන ඇතුළත් වෙන්නේ මේ කැලෑ හඳ කියන චිත්‍රපටියේ. ඒකේ රුක්මනී දේවි තමයි පළවෙනි වතාවට නිලියක් වර්ණ චිත්‍රපටියේ ජවනිකාවකට රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. මේක හුඟක් රූපගත කිරීම කළා තියෙනවා ඉන්දියාවේ. මේ ඊට පස්සේ මේ චිත්‍රපටිය එතකොට ප්‍රදර්ශනක මණ්ඩලවල තමයි සාමාන්‍යයෙන් චිත්‍රපටි ප්‍රදර්ශනය කරන්නේ. ලංකාවේ සමාගම් කීපයක් තුල තමයි තියුනේ. ඒවා ඒකාධිකාරියට තමයි චිත්‍රපටි ප්‍රදර්ශනය කරන්නේ. මොකද මේ සාමාන්‍ය කෙනෙකුට සමාගම් එක්ක සම්බන්ධතා නැති වුණොත් චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරලා ආර්ථික වශයෙන් ලාභයක් ලබා ගන්න බෑ. මොකද ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා අපි බලද්දී ඒ පුද්ගලික කට්ටියට සාමාන්‍යයෙන් ඒගොල්ලෝ පුද්ගලික තනි පුද්ගලයෙක් කියලා චිත්‍රපටියක් කරාට ඒගොල්ලෝ අතහිත දීමක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ සමාගම් එක්ක සම්බන්ධයවත් එක තමයි එහෙම සම්බන්ධ වෙලා චිත්‍රපටි ප්‍රදර්ශනය කරන්න සහයෝගය දෙන්නේ. මොකද දැන් BW ජයමාන්න සිලෝන් තියටර් සමාගමත් එක්ක සම්බන්ධතාව තිබුණ නිසාම
කැලා හඳ කියන චිත්‍රපටිය ඒගොල්ලෝ මාර්ගයෙන් ප්‍රදර්ශනය කරන්න උනා හින්දා සහ මේ W සිල්වගේ නවකතාව රුක්මනී දේවී රංගපෑම ඒ වගේ ගොඩක් සම්බන්ධතා හින්දා මේ චිත්‍රපටිය ඉතාම ජනප්‍රියතාවයට පත් වුණා. ඒකේ නිෂ්පාදක වශයෙන් කොටස් වශයෙන් රුක්මනී දේවී සහ එඩි ජයමන්නත් සම්බන්ධ වෙලා තියෙන ඒගොල්ලන්ටත් මේකේ ආදායමක් කොටසක් එන හැටියට. එදා මේ චිත්‍රපටිය ආර්ථික වශයෙන් කොච්චරම ලැබුණද කියලා ඇහුවොත් අපි ඒක බැලුවොත් රුක්මනී දේවී කියලා තියෙනවා එයාගේ රියදුරාට එයා ඒ මුදල් වලින් කාර් එකක් අරන් දුන්නා කියලා. ඒ කියන්නේ ඒ තරම් මුදල් මේ චිත්‍රපටියෙන් උපයලා තියෙනවා. ඒකෙදි ජයරුක් කියන නිවස හදලා තියෙන්නේ රුක්මනී දේවී එඩි ජයමාන්න ඒ සල්ලි වලින් ගත්ත ඒවයින් ඒ තරම් මේක මේ මුදල් අතින් ඉතාම සාර්ථක වෙලා තියෙනවා. ඊට පස්සේ රුක්මනී දේවී ස්මාස්ටර් වොයිස් සමාගමත් එක්ක එස්.එස්. වේදා සංගීතවත් කරන හර්බර්ට් ටම් සෙනවිරත්න ලියපු ගීතයක් ගායනා කරනවා. ඒ තැටියට ඒ දෙන්න එකට ගායනා කරන්නේ එස්.එස්. වේදා සහ රුක්මනී දේවී. එදදාස් 951 රුක්මනී දේවී රංගපෑපු චිත්‍රපටියක් සැඟවුණු පිළිතුර කියන එක මට ඒකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. මේ සැඟවුණු පිළිතුර කියන චිත්‍රපටිය 1951 ප්‍රදර්ශනය වුණාට පස්සේ ලංකාවේ ඒක ප්‍රදර්ශනය වෙලා නැහැ. ඒක චිත්‍රපටිය නැවත සෙවීමක් කරා හොයනකොට ඒක චිත්‍රපටිය නැතුව තිබුණා ගබඩාවල කොහෙවත් හොයාගන්න. ඊට පස්සේ ඒක හම්බුණා ඩොමිනියන් සිනමා ශාලාවේ තියලා කුසුමලතා කියන දෙමළ පිටපත. ඒක බොහෝ දෙනෙක් කියනවා මේ සැඟවුණු පිළිතුර සහ කුසුමලතා කියන චිත්‍රපටි දෙකක් හැටියට තමයි රූපගත කරලා තියෙන්නේ කියලා. ඒක වැරදි කතාවක්. මොකද ඒ කාලේ ඒ දලසයාපට කියන නෙගටිව් කියන විශාල මුදල් ප්‍රමාණයක් යනවා ඒව මිලදී ගන්න. ලේසියෙන් කෙනෙකුට චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න බැරි ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ කාර්මික පැත්ත දලසයාපට කැමරා හින්දා. ඒක හින්දා මේගොල්ලෝ අර සැඟවුණු පිළිතුර කියන දෙමළ චිත්‍රපටියටම තමයි සිංහල චිත්‍රපටියටම තමයි දෙමළෙන් දෙබස් කවලා තියෙන්නේ. ඒ දෙමළ පිටපත තමයි අපිට ඩොමිනියන් සිනමා ශාලාවේ තියලා මේ ලබා ගන්න හම්බුනේ. ඕක මේ හොයාගෙන ඊට පස්සේ කේඩී නිකලස්ට තමයි ඒකේ දෙබස් රචනා කරන්න හම්බුනේ. ඊට පස්සේ මට ඒකේ සහාය අධ්‍යක්ෂකවරයා හැටියට වැඩ කරන්න හම්බ වුණා. ඒකේ මටත් අවස්ථාවක් හම්බුණා. ඒකේ රංගපාපු බර්ටම් පනාන්දු කියන නළුවට හඬ දෙන්න හම්බුනේ මට. මොකද ඒ කාලේ වෙනකොට ඒ නළු නිලියෝ කීප දෙනෙක්ම මිය ගිහිල්ලා තියුණා. ඒකේ වැඩ කරපු නළුව හැටියට හිටියා මාක් සමරනායක සහ ලැටිසියා පීරිස්. අපි ඒ චිත්‍රපටිය නැවත අලුතෙන් දෙබස් කවලා නැවත ප්‍රතිසංස්කරණය කරලා හැදුවා. මම රජයත් එක්ක අරගල කරලා හරි මේ පැණිවල රස තවත් වැඩි කරනවා. මිලත් අඩු කරනවා. හැම කෙනෙකුගේම සිත් සන්තෝෂෙන් පුරවනවා. ළමයිනි මම මේ විදියට දිගටකොට කැබිනට් මණ්ඩලයත් එක්ක හැප්පෙන්න නියම චැම්පියන් කෙනෙක් ඇවිත් කියලා මුළු රටටම තේරෙයි. මගේ දේශනය කොහමද ගිරිගෝරිය? අයිසේ මිස්ටර් අල්මේදා. තමුසේ තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. නියම මනුස්සයා.
बांसुरी माने प्रेम निधाने उपरजनी मारू परजनी सुरवागे संगवागे මොකද මේ සැඟවුණු පිළිතුර නැවත දෙබස් කවිමේදී අපිට මේ අරුමපුදුම සිදුවීමක් ඇත්තටම සිදු වුණේ ලෝකයේ කිසිම රටක මව් භාෂාවකින් හදපු චිත්‍රපටියක් ආයි නැවත වෙන භාෂාවකට ගිහිල්ලා ආයි මව් භාෂාවකට ඇවිත් නැහැ. මේක තමයි මම හිතේ ලෝකෙ වෙච්ච පළවෙනිම සිද්ධිය වෙන්න ඕන. මොකද මේ දෙමළ සිංහල පිටපත දෙමළට දෙබස් කවලා ඒ දෙමළ දෙබස් කවපු පිටපත නැවත සිංහලට දෙබස් කියවුවා. මේක මගේ හිතේ මගේ මේ සිනමා ක්ෂේත්‍රයේ හම්බෙච්ච ලොකුම හොඳම අවස්ථාවක් හැටියට මම ඒක සලකනවා. ඇත්තටම මේක මේ ජාතික මට්ටමේ තැනක්. එහෙම අගය කළ යුතු තැනක්. ඉතින් මෙතන ආපුවම පුදුමත් හිතුණා. අපි පුංචි කාලේ දැක්ක දේවලුත් මෙතනදී දැක බලා ගන්න පුළුවන්. අපේ දරුවන්ටත් පෙන්වන්න පුළුවන්. එතකොට මේ ජාතික මට්ටමේ මේ කටයුත්ත මේක ව්‍යාපාරයක් හැටියට ඔහු කරගෙන යන්නේ මේක රටට උවමනා අවශ්‍යතාවයක් විදිහට තමයි කරගෙන යන්නේ. එතකොට මම හිතනවා මේකට හැකි හැම කෙනෙක්ම සහයෝගය දෙන්නට ඕනේ. රජයකින් එහෙම වගකියුත්තන්ගේ විය යුතු දෙයක් තමයි මේ කණ්ඩම්බි මහත්තයා ස්වාධීනව තනියම මේ බර ඇදගෙන යන්නේ. විද්‍යාර්ථීන්ට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට, පාසල් සිසුවියන්ට ඒ විතරක් නෙමෙයි කලාවේ රැඳිලා ඉන්න බොහෝ අයට මේකෙන් ලබාගත හැකි දැනුම ඒක කියලා නිම කරන්න බෑ. මේක ලෝකෙටම වටිනවා. අපේ රටටත් වටිනවා. ඒකිට එවැනි වටිනා තැනක් වටිනා විදියට පවත්වාගෙන යන්න එතුමාට හැකි හැමෝම සහයෝගය දෙන්න කියන එක තමයි අපි බොහෝම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ. රුක්මනී දේවී අවසන් වර්ෂ රඟපාන්නේ UW සුමතිපාල මහත්මයා නිෂ්පාදනය කර ලෙස්ටර් ජේම්ස් ෆීල්ඩ්ස් මහත්මයා අධ්‍යක්ෂණය කර අහසින් පොළොවට කියන චිත්‍රපටියේ. ඒකේ අය ගීතයකුත් ගායනා කරනවා. ඒකේ රඟපානවා. ඒකෙදී ඇයට සම්මානයක් ලැබෙනවා. හැබැයි ඇය මිය ගියාට පසුව තමයි මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙන්නේ 1978 දෙසැම්බර් 15 වෙනිදා. මිය ගියාට පසුව තමයි ඇයට මේ සම්මානය ලැබෙන්නේ. ඊට කලින් දීපශිඛා සම්මානයක් හම්බෙලා තියෙනවා. එඩි ගෑමාන්නට එංගලන්තයෙන් නයිට් පදවියක් ලැබිලා තියෙනවා. 1979 ජනාධිපති සම්මානයක් හිමි කරගත්තා. එම සම්මාන උළෙලේදී අහසින් පොළොවට චිත්‍රපටය සම්මාන 6ක් සහ එක් කුසලාන පදක්කමක් දිනාගත්තා. එමෙන්ම ප්‍රථම වරට රංගපාමින් දොයි 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 දොයිය බබා යන ගීතය ගැයූ රුක්මනී දේවිට පසුබිම් ගායනය සඳහා විශිෂ්ටතම ගායිකාවට හිමි ජනාධිපති සම්මානය ලැබුණා. නමුත් ඒ සම්මානය ලබා ගන්නට තරම් ඇය වාසනාවන්ත වූයේ නැහැ. ඒ වන විට ඇය දැයෙන් සමුගෙන හමාරයි. මේ රුක්මනී දේවී ලංකාව තුළ රුක්මනී දේවී නමින් ජනප්‍රිය වුණාට මේ ඩේසි රාසම්මා ඩැනියල් කියන කෙනා රුක්මනී දේවී හැටියට ප්‍රේක්ෂකයෝ අතරේ තමයි රුක්මනී දේවී කියලා කතා වුණේ. නමුත් සිනමා ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය සහ රුක්මනී දේවීගේ නෑදෑයෝ එහෙම හුඟ දෙනෙක් කතා කරලා තියෙන්නේ ඩේසි කියලා නමින් තමයි. එඩි ගෑමන්නත් නිතරම පාවිච්චි කරලා තියෙන්නේ ඩේසි කියන නම. පාරණම් කියලා දුන්නා. ඒ වුණත් අනිත් හරිය ඩේසි හොඳට කියයි. රුක්මනී දේවී කියන නම නෙමෙයි. සමහර කෙනෙක් රුක්මනී කියලා කියන්නේ නැතුව ඩේසි කියන ඩේසි අක්කා ඒ වගේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ආකර්ෂණීය නිමාව
නවීන තාක්ෂණය සුවදශීලී සේවාව ඔබේ විවාහ මංගල සීනය සිහින පාරාදීසයකදී හැබෑ කරගන්න සන්ඩ්‍රීම්ස් පුංචි පතන හික්කඩුව 09.22.777.02 සන්ඩ්‍රීම්ස් දකුණු ලක සුපිරිම තැන. රුක්මනී දේවී එඩි ජයමාන්නයි සිනමා ක්ෂේත්‍රයේ ගොඩක් චිත්‍රපටිවල රඟපෑම් කළා ජනප්‍රියතාවය තිබ්බා. ඒගොල්ලෝ සැලසුම් කරනවා 50 ගණන් වල 57 තමයි චිත්‍රපටිය ප්‍රදර්ශනය වුණේ. රුක්මනී දේවී සහ එඩි ජයමාන්න චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න ඕන කියලා. ඒගොල්ලෝ තෝරගන්නෙත් එදා කැලෑහඳ ඉතාම ජනප්‍රිය W සිල්ලාගේ නවකතාව හින්දා W සිල්ලාගේ පළවෙනිම නවකතාව වෙන සිරියලතා නවකතාව චිත්‍රපටියකට නගන්න. මේකට මේ දෙන්න ජයරුක් කියන සමාගමෙන් තමයි මේගොල්ලෝ මේක නිෂ්පාදනය කරන්නේ. මේක මේගොල්ලෝ ඉන්දියාවට යන්න සැලසුම් කරනවා. එතකොට මේ චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න ඉන්දියාවට යන්න ඕන විශාල මුදලක් වැය කරන්න වෙනවා ඒ කාලේ. මේගොල්ලන්ට එතකොට මුදල් මදි වෙනවා. මේගොල්ලෝ කරන වැඩේ මේගොල්ලෝ චිත්‍රපටි ප්‍රදර්ශනය කරන සමාගම් කීපයකට ගිහිල්ලා කතා කරනවා මේගොල්ලන්ට මේ මුදල් අවශ්‍යතාවය ලබා ගන්න. නමුත් සමාගම් දෙන්න කැමැත්තක් දක්වන්න එක්තරා සමාගමක් කැමති වෙනවා මේ චිත්‍රපටියට මුදල් දෙන්න. හැබැයි මේගොල්ලෝගේ ගේ උගසට තියාගෙන තමයි චිත්‍රපටියට මුදල් දෙන්න ඒ සමාගම කැමති වෙන්නේ. ඊට පස්සේ මේගොල්ලෝගේ නිවස ඒ සමාගමට උගස් තියලා ඒ මුදල් අරගෙන ඉන්දියාවට ගිහිල්ලා මේ සිරියලතා කියන චිත්‍රපටිය සම්පූර්ණ නිෂ්පාදනය කරනවා. මේක නිෂ්පාදනය කළා මේගොල්ලෝ ලංකාවට එනවා. මේගොල්ලන්ට ප්‍රදර්ශනය කරන්න වෙන්නේ අර ගේ උගස් තියපු සමාගමත් එක්ක තමයි මේගොල්ලන්ට මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්න වෙන්නේ. එදා ඒ සමාගම් තිබුණා සාමාන්‍යයෙන් තනි පුද්ගලයෙකුට ඒ වගේ චිත්‍රපටියක් කරොත් අතහිත දෙන හුඟක් සහයෝගයක් දෙනවා අඩුයි. ඒගොල්ලෝගේ නිෂ්පාදනය කරපු චිත්‍රපටි තමයි ඒගොල්ලෝ පිටරටින් ආනයනය කරපු චිත්‍රපටි තමයි හුඟක් ප්‍රදර්ශනය කළා ඒ සමාගම් මුදල් හොයන්නේ. මේගොල්ලෝ මේ චිත්‍රපටිය සමාගමට දෙනවා ප්‍රදර්ශනය කරන්න. ඒ සමාගමෙන් දෙන්නේ ඒගොල්ලන්ට සිනමා ශාලාවල්. ඊටාම ප්‍රේක්ෂකයෝ අඩු සිනමා ශාලාවල් තමයි මේගොල්ලන්ට ලැබෙන්නේ. කොහොමත් රුක්මනී දේවිගේ සහ මේ එඩි ජයමාන්නගේ සිරියලතා කියන චිත්‍රපටිය ආර්ථික අතින් අසාර්ථක වෙනවා. එතකොට මේ සමාගම කරන වැඩේ මේ නිවස ඒගොල්ලොන්ගේ උගසට සින්න වෙනවා. එතකොට අයිති වෙනවා සමාගමට. එතකොට රුක්මනී දේවිට එඩි ජයමාන්නට මේ සිනමා කර්මාන්තේ හින්දා ඒගොල්ලෝගේ නිවසත් අහිමි වෙනවා. මොකද ඒකට ප්‍රධානම හේතුව තමයි එදා තිබිච්ච චිත්‍රපටි සමාගම් වල තිබිච්ච ඒකාධිකාරී තත්ත්වය. මම මේක පැහැදිලි කරලා කියන්නේ මොකද ඊට පස්සේ තමයි මේ චිත්‍රපටි සංස්ථාව බිහි වෙන්න ප්‍රධානම කර්තව්‍ය වෙන්නේ මෙන්න මේ හේතු තුල. මොකද දේශීය සිනමාවට මේ සමාගම් තුලින් කිසිම සහයෝගයක් එදත් දුන්නේ නැහැ. රුක්මනී දේවී දක්ෂ ගායිකාවක්. රුක්මනී දේවිට පුළුවන් ඕනෑම ස්වරයකින් ගීත ගායනා කිරීමේ දක්ෂතාවයක් තිබුණා. එතකොට කවි, බිරිඳු, ශෝක ගීත, ආදර ගීත ඒ වගේ විවිධ විදිහට ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබුණා. හැබැයි රුක්මනී දේවී කොහෙන්වත් සංගීතය ඉගෙන ගනිපු කෙනෙක් නෙමෙයි. එයාගේ දක්ෂතාවයෙන් තමයි මෙයා මේ ගීත ගායනා කරේ. ඒ වගේම එඩි ජයමාන්නත් විකට ගීත ගායනා කළා. විකට කතා තැටි වලට නගලා එයත් ගායනා අතිනුත් ජනප්‍රියත්වය තිබුණා. හැබැයි මේ දෙන්නට එකට කිසිදාක ගීතයක් කියන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි රුක්මනී දේවී හිස් මාස්ටර් වොයිස් සමාගමත් එක්ක තමයි ගිවිසුම් ගහලා තියුනේ. ලෝවේ දසත පූජිත ගරු සිංහල ජාතිය උපන්න දුවේ උඹට මම
sunkaraj.lk. කියන සෑම කටයුතු මව්පිය අනුදන කරන්න මව්පියන්ට ගරු කරනෙමින් කපටි තරුණෝ සිටිති මූණ පුයර ටිකෙන් ඔබය කරන රැවටි උන්ගේ කපටි රුවට එපා දුවේ දෙන්න මූණ හිතට ගතිමි ඒ ඔවදන එඩිජාමන් ගිවිසුම් ගහලා තිබ්බේ කොලොම්බියා සමාගමත් එක්ක. ජිමොනෝනෝ ඒ රත්තරන් ටික උරච්චි කරලා ගනින්කෝ. ඇයි සක්කොලේ මොකද මේ මූණකට ඉදිමිලා? අපෝයි බා ඉංග්‍රීසි පිළිවෙලට වැඩ කරන්න ගොහින් කන්සට බොස්සාදු වැදුනා බා එක පිටේක බලාපංකෝ ජිමොනෝනෝ මගේ කන් දෙක තියනවාද කියලා. හැබැයි ඉතින් මෙච්චර ගුටි කාලා ගෙදර ආවේ ඇන්ට්‍රි එකක්වත් දාන්න නැතුව. කෑනෝ ගහයෝ දියොන්නෝක උරච්චි කරලා ගනින්කෝ. මේ දෙකේ තිබිච්ච සමාගම් දෙකේ ඇති වෙච්ච ගිවිසුම් ප්‍රශ්නින්ද මේ දෙන්නට කවදාකවත් එකට ගීත කියන්න හම්බුන්නේ නැහැ. නමුත් 1978 ඔක්තෝබර් මාසේ 27 වෙනිදා මාතර උයන්වත්තේ ක්‍රීඩාංගණයේදී සංගීත සංදර්ශනය පැවැත්වෙන මේක තමයි රුක්මනී දේවිගේ අවසානම සංගීත සංදර්ශනයට සහභාගී වෙන මේකෙදී රුක්මනී සහ එඩිජාමන් දෙන්න එකට ගීතයක් ගායනා කරනවා. මේක නෙමෙයි දැන් ගෙදර යන්න මේ දැන් ගෙදර යම් පරක් වෙනවනේ ඔය පාරේ තමයි පොඩ නඩලා යන්න දෙන. නඩ. අපි නෝනා. නටන්න හිතෝනා පාරේ නටන්න හිතෝනා. sunkaraj.lk. පිටෙක් පිටමල්ල ගනි නටන්න හොදනේ පාරේ නටන්න හොදනේ මිහිලු කාරයා මේ මාගේ පුරුෂයා හරි මිහිලු කාරයා මේ මාගේ පුරුෂයා 1978 ඔක්තෝබර් මාසේ 28 වෙනිදා රුක්මනී දේවී ජායල තුඩැල්ලදී මාරක රියාම්තුරකින් ජීවිතක්ෂයට පත් වෙනවා. හැබැයි මේකේ සිද්ධීන් දෙකක් තියෙනවා. එකක් 1954 වගේදී කොළඹදී රුක්මනී දේවිගේ වාහනය රියාම්තුරකට වෙලා වාහනයට හුඟක් කලාබහානි වෙලා තියෙනවා. එදා රුක්මනී දේවිට කිසිම හානියක් වෙලා නැහැ. තව දොස්තර චිත්‍රපටියේ රම්බඩදිම එයාගේ ගමේදිම රූපගත කිරීමක් කරනකොට ඒක ගීතයක් හර්බර්ට් ටැම්සන් නිරත්නත් එක්ක යනකොට ඒ කාර් එක පෙරලිලා කාර් එකට හානි වෙලා තිනවා. රුක්මනී දේවියට කිසිම හානියක් වෙලා නැහැ. නමුත් 78 ඔක්තෝබර් මාස 28 වෙනිදා රියාම්තුරේ රුක්මනී දේවී මිය යනවා. රංග පෑවේ මතකද රංගපු අයුරු අප සිංහල සිනමාවේ ඇරුම්මනි දේවී ගීත කෝකිලාවී ඇරුම්මනි දේවී ගීත කෝකිලාවී තවත් මේ වගේ අලුත්ම වීඩියෝස් නරඹන්න පහත බටන් එක ක්ලික් කරලා sunkaraj.lk channel එක දැන්ම subscribe කරලා තියාගන්න. අලුත්ම වීඩියෝස් ගැන මුලින්ම දැනගන්න අමතක නොකර bell icon එකක් ක්ලික් කරන්න.